Story of the day. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට කලක් ප්‍රචාර පැතිර ගිය හිමිකරුවෙකු නොමැතිකමින් රජයට පවරාගත් මල්වානේ ඉඩම හා නිවස පසුගිය 14 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් අත්පත් කරගත්තා. ඒ විශ්වවිද්‍යාල තුළ මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසඳුමක් ලෙස පීඨ සංකීර්ණ සහ නිවාසිකාගාර නිසි ලෙස ස්ථාපනය කිරීමට මෙවැනි දේපළ යොදා ගන්නේ ඉල්ලමින්. ඒ අනුව ඒ කඳවුරු බැඳගත් සිසුන් ගීත ගායනා කරමින් ආහාර පිස ගනිමින් රැඳී සිටියේ මෙලෙසයි. ඔවුන් අද මල්වාන නගරයේ උද්ඝෝෂණයකටද සූදානම් වෙමින් සිටි පසුබිමක් තුළ එම සිසුන් සහ අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක් හෙට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතකොට මේ සාකච්ඡාවෙන් කිසියම් ප්‍රතිඵලයක් ලබා දෙයි කියලා. මොකද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලා කියන්නේ පොදුවේ මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව. විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් අපේ රජයේ කළ හැකි සියලුම දේ ලබා දෙන්න. හිතනවා සුබදායි සාකච්ඡාවක් වෙයි කියලා. හෙට දිනේ අග්‍රාමාත්‍යතුමියත් සමග සාකච්ඡාවෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා විශ්වාස කරනවා. ඒ අනුව සිසුන් විසින් අද පස්වරුවේ මල්වාන නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව අත්හිටුවීමටයි කටයුතු කළේ. අපි හිතනවා අග්‍රාමාත්‍යවරිය පැත්තෙන් මැදිහත් කිරීමක් කරන්න ලෑස්ති නිසා මේ වෙද්දී අපිට සාකච්ඡාවක් දීලා තිනවා සඳුදා දිනට අදාළව. ඒකත් එක්ක අපි අද දවසට තෝරලා තිබ්බ ක්‍රියාමාර්ගය අපි తాවකාලිකව අත්හිටුවලා තිනවා. හැබැයි අපි මේ තෝරලා තියෙන අකණ්ඩ ක්‍රියාමාර්ගයට අනුව මෙතනින් ඉවත්වීමක් සිද්ධ කරනවා නම් ඉවත්වීමක් සිද්ධ කරන්නේ නිශ්චිත බලධාරීන් නැවිල්ලා මේ සම්බන්ධයෙන් නිශ්චිත පොරොන්දුවක් අපිට ලබා දෙන්න ඕනේ. නිශ්චිත කියමනක් අපිට කියන්න ඕනේ මෙන්න මේ විදිහට මේක පවර ගන්න අපි ලෑස්ති කියලා. ප්‍රසිද්ධිය කියන්න. හැබැයි ආණ්ඩුව විදිහට හෙට දවසේදීත් මේ සාකච්ඡාව සම්බන්ධයෙන් හරියාකාර තීන්දුවක් දෙන්නේ නැත්නම් අග්‍රාමාත්‍යවරිය විදිහට මේකට මැදිහත් වෙලා හරියාකාරව තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැතුව විශ්වවිද්‍යාලවලට පවරන්නේ නැතුව නැවත වටේකින් කරන්නේ අපිව වටේ යවන එකක් නම් කිසිම විදිහකින් අපි මේ ක්‍රියාමාර්ගය නවත්තන්න ලෑසි නැහැ. කණ්ඩව මේ ක්‍රියාමාර්ගය ඉදිරියටම මේ භූමි පරිශ්‍රයේ සිටම ඉදිරියට කරගෙන යනවා. කෙසේ වෙතත් මල්වාන නිවස අත්පත් කරගත් විශ්වවිද්‍යාල සිසුන්ගේ පසුබිම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. සමාජයේ විවිධ මත පළ වෙනවා මේ ක්‍රියාමාර්ගය ගන්න එක් කණ්ඩායම් විසින් නටවන ශිෂ්‍ය කණ්ඩායම් කියලා අපිට ඒකට උත්තරයක් දෙන්න තියෙන්නේ. අපි මේ ශිෂ්‍ය ක්‍රියාමාර්ගය ගන්න අපි දන්නවා අනාගතයේ අපි විතරක් නෙමෙයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉගෙන ගන්න වෙනවා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉගෙන ගන්න යනකොට මේ විශ්වවිද්‍යාලය ඇතුලේ නේවාසිකාගාර පහසුකම් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම පාඨමාලා වලට සරිලන ලෙස ඉඩකඩ වැඩි වෙලා ඒවට අවශ්‍ය පහසුකම් වැඩි වෙන්න ඕනේ. අපි කියනවා මේ දේපල දැන් රජය පවරගෙන ඉන්නේ නැවත වතයකින් එක්කෝ බැසිල් රාජපක්ෂට හෝ නැවත වටයකින් මේ ආණ්ඩුවේ කාට හරි පවර ගන්නද කියලා මේ ආණ්ඩුවෙන් අපි ප්‍රශ්න කරලා සිටිනවා. මෙතන අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේවත් මෙතන කිසිම ඍජු මැදිහත් වීමක් නැහැ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ ඉන්න පොදු ශිෂ්‍යත් මේකට සම්බන්ධ නැහැ කියන අපි පැහැදිලිවම කියන්න ඕනේ. එතකොට මෙතන ඉන්නේ ආණ්ඩුවට හිතවත් මාලිමාවේ එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් තමයි මොවුන් මෙතන කරන්නේ සම්පූර්ණ සංදර්ශනයක්. එතන මේ වගේ දෙකට බෙදිලා ඒ ශිෂ්‍ය ප්‍රජාව තම තමන්ගේ බලය පෙන්වන්න විවිධ ක්‍රියාකාරකම් කරනවා. එතකොට දැන් මේ බලය පෙන්වන ක්‍රියාකාරකම් යට ශිෂ්‍යාරගල කරනවා වෙනුවට කල යුත්තේ ශිෂ්‍යයන්ගේ සැබෑ ප්‍රශ්න විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒක නිසා අවශ්‍ය වෙන්නේ ඒවා බෙදන්න කටයුතු කරන කණ්ඩායම් බෙදීම සඳහා කටයුතු කිරීම නෙමෙයි ඔවුන් එකතු කිරීම සඳහා කටයුතු කිරීම. ආණ්ඩුවේ මන්තරයට නැටවෙන ලෝකල් අන්තරේ මල කෝලක් ආණ්ඩුවේ අනුදැනුම ඇතිව තමයි මේ නීති විරෝධී වැඩේ කරලා තියෙන්නේ. ඔය මල කෝලම් කරලා වැඩක් නැහැ. නිවස සහ ඉඩම ගන්න අවශ්‍ය නම් ඒක අධිකරණෙත් එක්ක බේර ගන්න ඕනේ. මේක දැනට තියෙන රජයේ බාරේ නඩු භාණ්ඩයක් විදිහට ඒ ආණ්ඩුව ඇස්කම් පියාගෙන ඉන්නේ. තමන්ගේ සට්ටම්බිය මේ වැඩේ කරපු නිසාද? එතකොට රට පුරා පාසල් වල ඌන උපයෝජිත ගොඩනැගිලි තියෙනවා. දැන් හෙටානේ ද ලෝකල් අන්තරය වෙලා මේ පාසල් වල මේ ඌන උපයෝජිත ගොඩනැගිලි ටික අල්ලගෙන පදිංචි වුණොත් ආණ්ඩුව මොකද කරන්නේ? Story of the day.